දුරකථනයේ පළමු පාර වදිද්දිම නයෝමියට උත්තර දෙන්න හදිසි වුණේ රුවන්ගෙන් ඇමතුමක් එනකන් ඇය පෙරදා රැයේ ඉඳලම බලාගෙන හිටපු නිසා. "ගුඩ් මෝනින් මගේ මැනිකේ. හරියට ෆෝන් එක රින් උනේවත් නැද්ද මන්දා?" රුවන් කිව්වේ hina වෙලා. "ගුඩ් මෝනින්. ගුඩ් නිවුස් එකක් දෙන්න මං බලාගෙන ඉන්නේ ඊයේ රෑ ඉඳන්." "ගුඩ් නිවුස් එකක්? මොකද්ද මැනික? අම්මලා අපිට කැමැත්තවත් දුන්නද?" "දෙයියනේ, ඔයා කොහොමද මහත්තයෝ ඒක එකපාරටම හිතුවේ?" "ඔයාට ඒක තරම් වටින වෙන ගුඩ් නිවුස් මේ වෙලාවේ නෑ කියලා මං දන්නවා මැනික." රුවනුයි නයෝමි ප්‍රේමවන්තයෝ වුණේ මීට අවුරුදු 3කට කලින්. ඒත් ඒ වෙනකොට රුවන්ට හරියට රස්සාවක් තිබුණේ නැති නිසා නයෝමිගේ දෙමව්පියෝ ඔවුන්ගේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වුණා. හැබැයි එහෙමයි කියලා මේ දෙන්න නම් කවදාවත්ම වෙනස් වුණේ නෑ. විශේෂයෙන්ම නයෝමි. රුවන් ඇයට කිව්වා ඔහුත් එක්ක ඇවිත් දුක් විඳින්න වෙයි. ඒ නිසා අම්මලා කියන දෙයකට කැමති වෙන්න කියලා. ඒත් නයෝමි හිටියේ හැමදාම එකම තීරණේ. ඇත්තම කිව්වොත් අපි නම් මේකට මුලින්ම විරුද්ධ වුණා. ඒත් ඉතින් මෙයාගේ තීරණය වෙනස් කරන්න මෙයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒකයි අපිත් හොඳ තීරණයක් ගන්න හිතුවේ. දැන් ඉතින් කොහොම වුණත් කමක් නැහැ. පුතාට දැන් ස්ථිර රස්සාවකුත් තියෙනවානේ. අනික අපේ පැත්තෙනුත් මෙයාට ලැබෙන්න තියෙන දේවල් ඒ විදියටම අපි දීලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ මේ තියෙන දෙයක් දිනු කරගෙන දරු මල්ලොත් හදාගෙන දෙන්න සතුටින් සමගියෙන් ජීවත් වෙන එක තමයි. අනේ ඒක නේන්නම්. මට ඒ ගැන නම් සැකයක් නැහැ. මගේ පුතා වගේම මේ දරුවා ගැනත් මට විශ්වාසයි. මේ දෙන්න හොඳින් ජීවත් වෙයි. දෙන්නගේ මංගල උත්සවය ඉවර වෙලා නයෝමිව රුවන්ගේ ගෙදරට ඇරලවන්න ඇයගේ දෙමව්පියෝ ආපු වෙලාවේ ඒ විදියට තමයි කාරණා කටයුතු සිද්ධ වුණේ. රුවන්ගේ මව නයෝමිව බාරගත්තේ හරිම ආදරෙන්. "මැනික, මොකෝ මේ අඬලා? මට ගෙදර මතක් වුණා මහත්තයෝ. අපි හෙට උදේ ගෙදර ගිහින් එමු. දැන් හොඳ ළමයා වගේ නාඩා ඉන්නකෝ. මං ඉන්නවනේ මගේ මැනික ළඟ." රුවන්ගේ ගෙදර ගෙවුන පළමු රාත්‍රිය නයෝමිට හරිම සුන්දර එකක් වුණා. රුවන් යාළු වෙලා හිටපු කාලයටත් වඩා ආදරෙන් නයෝමිට සලකපු නිසා ඇයට දෙමව්පියන්ගෙන් වෙන්වීම ඒ තරම්ම දැනුනේ නැහැ. අනික සතියාන්තේ රුවන් නයෝමිව ඇගේ දෙමාපියන් බලන්න එක ගියා නොවැරදීම. "ඕක හැමදාම කරන්න පුළුවන් වැඩක්ද පුතේ? මොකද එයාට සතියක් ගෙදර ගියේ නෑ කියලා සංකාව හැදෙනවද? එහෙම නොගියොත් එයාට දුක හිතෙයි අම්මේ. අනික ඉතින් මහදුරකුත් නෙවෙයිනේ." "මහදුරක් නම් නෙවෙයි තමයි. ඒත් ඔය හැමදාම යන්න තියාගන්න ඕනේ නෑ. මොකද ඔය තරම් දුක හිතෙන්න එයා බබෙක්ද? මේ පුතේ මං එකක් කියන්නම්. ඔය ගෑනුන් ඕනවට වඩා නලවන්න තියාගන්න එපා. ඊට පස්සේ තමයි ගෑනු පිරිමින්ගේ ඔළුවට අත හොදන්න එන්නේ. අපේ තාත්තටත් ඕකම තමයි වෙන්න ඇත්තේ නේද අම්මේ? අනේ මේ උඹ මගේ මොනවත් අහගන්න එපා පුතේ හොඳද?" මම කේන්තියෙන් එහෙම කියද්දී ඔහු hina වෙවීම යන්න ගියා. රුවන් කිව්වේ විහිළුවට වුණත් ඇත්තටම සැමියා ජීවත්ව ඉන්න කාලේ තමා ඔහුට සැලකුව විදිය ඇයට මතක් වුණා. "හොඳින් සලකන්න හොඳ මිනිහෙක් වෙන්න එපැයි. මං තව සැලකුවා වැඩි." තමාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් ඇයම හිමීට කොඳුරගත්තා. කොහොම වුණත් මවගේ කියවිල්ල ඉවරයක් නැති නිසාම නයෝමිගේ ගෙදර යන එක රුවන් හිමීට මග ඇරලා දැම්මා ඇයට බොරු හේතු කියමින්. "රුවන්, හෙටවත් අපේ ගෙදර යන්නේ?" රාත්‍රී සයනේදී නයෝමි ඇහුවේ ඔහුගේ බාහුවට දෙතොල් තද කරගෙන. "බලමුකෝ නයෝ." "ඇයි බලමු කියන්නේ?" ඇය තව තවත් උරදල් වෙලා ඇහුවේ. "බලමු ඉතින්. හෙට උදේ වෙද්දි මොනවා වෙයිද කවුද දන්නේ?" ඔහුගේ වචන සැර වැඩි නිසා නයෝමි ඔහුව අතෑරලා අනෙක් පසට හැරුණා. මවයි බිරිඳයි අතර තමා හිර වෙලා නේද කියලා ඔහුට හිතුණා. හෙට කොහොම හරි අම්මගෙන් අවසර අරන් නයෝමිව එක්ක යනවා. ඔහු අවසානයේ හිතාගත්තා. "අම්මේ, දැන් මාසෙකින් විතර නයෝමිලගේ මහගෙදර ගියේ නෑ. අදවත් අපි දෙන්න ගිහින් එන්න කියලා බැලුවේ." මවගේ කාමරයට ගිහින් රුවන් හරිම බය අඩු ගතියෙන් එහෙම කියනවා නයෝමිට ඇහුනේ ඇය කුස්සියට යද්දී අහම්බෙන් වගේ. ඒ කතාව හරි අමුතු නිසා ඇය නැවතිලා මොහොතක් කන් දුන්නා. "උඹට පිස්සුද පුතේ? දැන් උඹලා කසාද බැඳලා අවුරුද්දකටත් කිට්ටුයි. ඔය මගුල් වල ඇවිදින එක තාම නතර කරගන්න බැරි වුණාද? ඔය විකාර ගමන් නවත්තලා දරු පැටිය ගැන හිතුවනම් නරකද බං? අදට විතරක්වත් ගිහින් එන්න ඕනේ අම්මේ. නයෝමි ඊයේ ඉඳන් අවුලෙන් ඉන්නේ. අදවත් ගෙදර එක්ක නොයයි කියලා." අයියෝ උඹ තාමත් ඔය ගෑනිට බයද බං ජීවත් වෙන්නේ? මේ ඔන්න ඔය ගෑනු හුරතල් නවත්තලා අන්න අර පොල් ගස් ටිකට පොර දාන්න ලෑස්ති කරපන් පුතේ. ගෙඩියක් හරි කඩාගෙන කන්න පුළුවන් ඒ වගේ වැඩක් ඇති දෙයක් කරුවොත්. රුවන්ගේ මවගේ කතා නයෝමිට ගෙනාවේ මහා පුදුමයක්. දහවල් කාලෙට ඇයිගේ වැටේම දැවටෙන මව හැම වෙලේම මතක් කරන්නේ රුවන් එක්ක ගෙදර ගිහින් එන්න කියලා. ඒත් ඇය මේ කියන්නේ ඊට වඩා මොනතරම් වෙනස් කතාවක්ද?
ඒ ගැන හිත හිතම ඇය එතනින් ගියේ කොයි මොහොතේ හෝ රුවන් එළියට එයි කියලා දැනුණ නිසා. තවත් හින්සෙන්ඩු වෙලා වැඩක් නැති නිසාම ඔහු කාමරෙන් එළියට ආවා. කුස්සියේ පැත්තේ නයෝමි ඉන්නවා දැක්කත් ඇයිගේ මූණ බලන්න බැරි අපහසුතාවයක් ඔහුට දැනුණා. ඒකයි කෙලින්ම කාමරයට ගිහින් හාන්සි වුණේ. ඔයාටත් ෂර්ට් එකක් අයන් කරන්නද? කාමරයට ආපු නයෝමි මොනාත් නොදන්න ගානට රුවන්ගෙන් ඇහුවා. ඇයි කොහෙ යන්නද? අපේ ගෙදර. අද කොහෙවත් යන්නේ නැහැ. ඇයි? ඇයි අහන්නේ? අද අර පොල් ගස් ටිකට පෝර දාන්න තියෙනවා. ඒවත් කරන්න එපෙයි. ඔයා ඊයේ ඔහොම එකක් කිව්වේ නෑනේ. මං ගෙදර යමුයි කිව්වෙත් නෑනේ. රුවන් හිතට එකඟ නැතුව වුණත් නයෝමි එක්ක දිගින් දිගටම කියව ගත්තා. පස්සේ ඔහුම කතාව නවත්තලා එළියට බැස්සේ වත්තට යන්න. පුතා කෝදුවේ වත්තේ. කවදාවත් නැති විදියට නයෝමි තනි වචනෙන් උත්තර දුන්නේ උදේ හැමදේම ඇයි හොඳටම අහගෙන හිටපු නිසා. අදවත් ගෙදර ගිහින් එන්නේ නැද්ද දුවේ? මොනාත් නොදන්න ගානට නැන්දම්ම එහෙම අහද්දී නයෝමිගේ ඉවසීමේ සීමාව පැන්නා. බොරුවට මෙතන කියවන්න එපා අම්මේ. හිතන්නත් කලින් ඇයගෙන් වචන පිට වුණේ. මොකක්ද කියන්නේ? මෙච්චර දවසක් හිර කරගෙන හිටපු ඇගේ නියම ස්වරූපේ එළියට පැන්නා. මොකක්ද උඹ කිව්වේ? ආයෙ කියපන් බලන්න. අම්මේ බොරුවට මෙතන ගිරිය පුප්පන් කෑ ගහන්න එපා. අම්මා උදේ රුවන් එක කියපු හැමදේම මං අහගෙන හිටියේ. මං මගේ කොල්ලා එක්ක මොනවා කිව්වම්ම උඹට මොකද බල? යස වැඩක් නෙමේක. අම්මේ නයෝමි මොකද මේ? අර වත්ත පහලට ඇහෙනවා සද්දේ. මොකද මේ? අහගනින් උඹේ වලව්වේ හාමුගෙම්ම. නයෝමි මොකද උනේ කියනවා. රුවන් නයෝමිගේ උරහැසින් තදින් අල්ලලා ඇහුවේ ඇයට දැඩි වේදනාවක් දැනෙද්දී. ඇය එහෙමම ඔහුගේ අත ගසලා දාලා කාමරේට දිව්වේ අඬාගෙනම. අම්මේ මොකද්ද උනේ කියන්නකෝ. ඊළඟට ඔහු හැරුණේ මව දෙසට. ඇයට වාසි වෙන විදියට නයෝමිව වැඩිකාරී කරලා ඇය අමුතුම කතාවක් ගොතලා කිව්වා. ඒක අහපු රුවන් නයෝමිව හොයාගෙන ගියේ යක්ෂයෙක් වගේ. උඹට වටිනවද මගේ අම්මට එහෙම කතාවක් කියන්න? නැගිටමන් නයෝමි මං අහන දෙයට උත්තර දීපන්. ඇයි මං දැන් මොකද්ද කියලා තියෙන්නේ? ඇයත් නිකන් හිටියේ නෑ. කේන්තියෙන්ම කතා කරා. ඒත් දැසින් කඳුළු කඩා හැලුණා. අම්මා අපේ දරුවෙක්ගේ මූණ බලන්න පෙරුම් පිරුවේ අද කීයකින් දැන් නෙවෙයි යකෝ. මං උඹව කසාද බඳින්නත් කලින් ඉඳන්. ඉතින් කියන්නේ තෝ එහෙව් මිනිස්සයා ඒ ආසාව ගැන කිව්වම මොකද්ද යකෝ කියලා තියෙන අසික්කිත කතාව? තොට කොහොමද එහෙම කතාවක් ඒ මිනිස්සයා දිහා බලන් කියන්න පුළුවන් උනේ? මොන කතාවක්ද? මොකද්ද මං කිව්වේ? අනේ උඹ බබා දැන් කිව්වේ නෑ කියලා හුරතල් වෙයන්. කොහොමත් උඹ අර මහා ජෝඩුවගේ හුරතලීනේ. මේ රුවන් මං එකක් කියන්නම්. ඔයා මට ඕන දෙයක් කියන්න. ඒත් මගේ අම්මව තාත්තව මේවට පටලව ගන්න එපා. ඔව් ඔය පොඩි වචනෙට උඹට ඩෝන් ගියා. එතකොට උඹ මගේ අම්මට කියපු පව්කාර කතාව ඒක හොඳයිද? රුවන් මං ඔයාගේ අම්මට මොනවත් කිව්වේ නෑ. මං කිව්වේ උදේ එයා ඔයාට කියපු දේ මං අහගෙන හිටියා කියලා විතරයි. උඹට ඒක හැවුන නිසා උඹ ඒකට අම්මගෙන් පලිගන්න අර එහෙම කිව්වා. නයෝමි කොච්චර නෑ කිව්වත් රුවන් අම්මගේ වචන විතරමයි විශ්වාස කරේ. කතාව මොකද්ද කියලා කෙලින් නොකියා ඒත් ඒක අල්ලගෙන ගෙදර හැමදාම රණ්ඩු. අම්මයි පුතයි එක අතක් වෙලා හැමදාමත් නයෝමිට කරදර කරා. මේ හැමදේම ගෙදරට රහසක් විදියට තියාගෙන තමන් හරිම සතුටින් ඉන්න බවක් තමයි ඇය දෙමව්පියන්ට පෙන්නුවේ. ඔය අතරේ නයෝමිගේ මල්ලි පිටරට කාන්තාවක් විවාහ කරගෙන ඌට අයිතිව තිබූ දේපල සියල්ලම විගුණලා දෙමාපියන් සමගම විදේශගත වුණා. ඒ සිද්ධියෙන් පස්සේ නයෝමිට දැනුනේ තමා සදහටම තනි වුණා වගේ හැඟීමක්. මොකද උදේ ඊටන් හවස් වෙනකම් මූසලකමට අඬන්න තියාගත්ත දේපාර. නැන්දාම හැම වෙලාවෙම ඇඟට කඩා පැන්නා. ওই තරම් දුක නම් මල්ලිට කියන්න තිබුණානේ. මහා ජෝඩුව වගේ උඹවත් අරගෙන අර සුද්ධිගේ ගෙදර එක්ක යන්න කියලා. නේද අම්මේ? අනේද කියන්නේ. එහෙම ගිහින් බෑනි පුතේ. මෙහෙට ලැබුණ දෑවැද්දහක යනවනේ. අනේ මහ ලොකු දෑවැද්ද. අර ගෙම්බෝ ලගින මඩ වගුර. ඒකත් මහා උන්ට තිබුණේ අරූටම දෙන්න. ඔක්කොම හොඳ ඒවා ඌට. මඩ වගුර මේකිට. ඒත් වෙඩින් එක දවසේ ගහපු පම්පෝරිය කොහමද? අනේ රුවන් නවත්තන්න රුවන් නෝක. නයෝමි කෑ ගැහුවේ දෝතිම්ම දෙකන් වහගෙන. උඹට ඒව අහන් ඉන්න හරි අමාරුයි. එතකොට තෝ මට මගේ අම්මව පාව දීලා කියපු ඒවා හොඳයිද යකෝ? අන්න එදා තමයි තෝ මං මගේ ගෑණිකමින් අයින් කරේ. මොකද්ද රුවන් ඔයා මේ කියන අපරාධ කතාව? දෙයියනේ කවද්ද මං එහෙම කිව්වේ? ඔව් උඹ බබා. උඹ මොනාත්ම දන්නේ? අම්මේ මේකිට මතක් කරලා කියලා දෙන්නකෝ. එදා ඔයාට කියපු කතාව මේකි. අනේ ඔය පව්කාර කතා හගිස්සන්න මට බෑ. මට මතක් වෙද්දිත් ඇඟ හිර වැටෙනවා. නැන්දම්ම එහෙම කියලා එතනින් ගියේ නයෝමි දිහා පිළිකුලෙන් වගේ බලලා.
ආම් බලපන්. ඒ මනුස්සයා කොච්චර පවුද කියලා. උඹට හොඳක් වෙයිද බං ඉතින්? මං ඔහොම කතාවක් කවදාවත්ම කිව්වේ නෑ. බොරුවක් ගොතලා මේ පවුල විනාශ කරන්න හදපු ඔයාගේ අම්මා ගැන දෙයියොම බලාගනි. මං තවත් මේ ගේ ඇස්සේ ඉන්නේ නෑ. ඔයත් කවදම හරි පසුතැවෙයි රුවන්. අනේ ඵලයන් බං යන්න. අම්මා ගැන නෙවෙයි උඹ ගැනයි දෙයියෝ බලාගන්නේ. ඔහු තව තවත් දේවල් කියලා කෑ ගැහුවත් ඒව අහන්න ඇය මොහොතක්වත් රැඳුනේ නෑ. අතට අහුුණ ඇඳුම් දෙක තුනක් ගමන් මල්ලකට ඔබාගෙන ගෙදරින් පිට වුණේ කිසිම අරමුණක් නැතුව. එහෙම හරි දොට්ට බැස්සේ තවත් ඒ මූණු දිහා බලා ඉන්න ඇයට මහා අපුලක් වූ නිසා. මොකද දෙයියනේ මට මේ වුණේ? මං පණ වගේ ආදර කරපු මිනිස්සයා නේද මාව මේ තරම් පහතට ඇදලා දැම්මේ. එහෙම හිතද්දි ඇයිගේ දෑස් වලින් කඳුළු ගලාගෙන ගියා ඇයටත් නොදැනීම. පුතේ ඇයි මේ? කාරුණික කටහඬකින් ඇය පියවිසියට ආවේ. කරුණාබර මුහුණක් හිමි ඇයගේ මවගේ වයස හා සමාන දසසිල් මාතාවක් ඇය ඉදිරියේ පෙනී හිටියේ. දසසිල් මාතාව හිටගෙන ඉද්දී තමා ඉඳගෙන නේද කියලා දැනුනේ නයෝමි කලබලෙන් නැගිට්ටේ ඇකී තිබූ ගමන් මල්ලා දෝතිම්ම අරගෙන. මෑණියෝ මට සමාවෙන්න. මම මෑණියන්ව දැක්කේ නෑ. ඇයගේ දෙපතුරු ළඟ වැඳ වැටිලා නයෝමි සමාව ඇයදී සිටියා. නැගිටින්න දරුවෝ මාව දකින්න ওই දරුවා මේ කිට්ටුව පාතක හිටියා නෙවෙයිනේ. මං හරි නේද පුතේ? ඔව් මෑණියෝ මං හිටියේ ලොකු කල්පනාවක. මට මං ඉන්නේ කොහෙද කියලාවත් දැනීමක් තිබුණේ නෑ මෑණියෝ. නයෝමි කිව්වේ වටපිට බලන ගමන් තමා ඉන්නේ කොහෙද කියලා. මට ඒක තේරුණා දරුවෝ. ඉතින් දැන් මේ කොහේ යන ගමන්ද? මන් දන්නේ නෑ. මං අරමුණක් ඇතුව ආපු ගමනක් නෙවෙයි මෑණියෝ මේ. නයෝමි එහෙම කියලා දෝතිම මූණ වහගෙන ඉගිගසමින් නැඬුවා. මං කියන්නද? ওই දරේ යමු මාත් එක්ක අපේ ආරාමෙට. මේ කිට්ටුවමයි තියෙන්නේ. පයින් යන දුර. තව එහෙ මෑණිවරු 3-9ක් වැඩලා ඉන්නවා. අපි ආරාමෙට ගිහින් හිමීට විස්තර කතා කරමු. දසසිල් මාතාවගේ වචනට කීකරුණ නයෝමි බොහොම ශාන්තව වඩින මෑණියන්ගේ පිටුපසින් ගමන් ගත්තා. ආරාමෙට ගියාට පස්සේ ආගන්තුක සත්කාරات විඳපු නයෝමි තමා කැටුවව දසිල් මාතාවට ඇගේ මුළු ජීවිත කතාවම කියා හිටියා. දැන් ওই දරුවා ඒ දෙන්න ගැන වෛරයක් හිතේ තියාගෙනද මේ එළියට බහැලා ආවේ? මං එහෙම නෑ කියලා කිව්වොත් ඒක බොරුවක් වෙනවා මෑණියෝ. ඒ වගේ අපරාධ බොරුවක් මගේ පිට පටවලා මට වෙනස්කම් කරලා මාව මේ තැනට ඇදලා දාපු ඒ අම්මටයි පුතාටයි මං වෛර නොකර ඉන්නේ කොහොමද මෑණියෝ? පුළුවන් පුතේ පුළුවන්. ඒ අයිට වෛර කරා කියලා ඔයාට ලැබෙන දෙයක් නෑ පුතේ. ඔයා හිතන්න මේ සිද්ධ වුණ හැමදේම ඔයාගේ කර්මඵලය අනුව සිද්ධ වෙන්න තිබුණ දේවල් කියලා. ඒක වළක්වන්න කාටවත් බෑ පුතේ. අනිත් එක තමයි ඔයාට ඔයාගේ ජීවිතේ අද නැතත් කවදම් හරි දවසක හිතෙයි ඒ දේ එහෙම උනේ ඔයාගේම යහපතට කියලා. තේරුණාද මගේ පුතේ? එහෙමයි මෑණියෝ. දැන් තියෙන තත්වෙත් එක්ක මගේ පුතාට යන්න තැනක් නෑනේ. ඒ නිසා ඔයාට ඇති කියලා හිතන කාලයක් මගේ පුතා මේ තියෙන ආවතේ කටයුතු කරගෙන මෙහෙ ඉන්න. එහෙමයි මෑණියෝ. ඔබ වහන්සේට බුදුබව ලැබෙනවා මට පිට වුණාට. එතනින් පස්සේ ජීවිතේ සිද්ධ වුණ හැමදේම අමතක කරලා ආගම දහමට හිත යොමු කරගෙන දසසිල් මාතාවන් සිව්නමට අප උපස්ථාන කරගෙන හරිම දැහැමි දිවිපේතාවක් ගෙව්වේ. රුවන්ටවත් නැන්දම්මටවත් එක මොහොතකටවත් තමන්ගේ හිතට රිංගන්න ඇයි ඉඩක් තිබ්බේ නැහැ. කාලේ ගත වෙලා යද්දී ගොඩක් දේ වෙනස් වුණා. රුවන් වගේම ඔහුගේ මව සෑහෙන දුක්ඛිත තත්වයකටපත් වුණා. නයෝමි ගෙදරින් ගියාට පස්සේ රුවන් බීමට ඇබ්බැහි වීමත් සමගම සුබෝදා මෑණියෝ ලොකු මෑණියෝ වතාවත් ටික ඉවරයිද? එහෙමයි ලොකු මෑණියෝ. සුබෝදට දැන් කොහොමද ජීවිතේ දැනෙන්නේ? මට හරිම නිස්කලංක බවක් දැනෙනවා ලොකු මෑණියෝ. හරිම නිදහස් බවක්, හරිම සැහැල්ලුවක්. මට ඒක කියාගන්න බැරි තරම් මෑණියෝ. සුබෝදට මතකද? සුබෝදා මෙහි ආපු ඉස්සෙල්ලාම දවසේ මං කියපු කතාවක්. එහෙමයි මෑණියෝ. මට හොඳට මතකයි. එදා මං කියපු දේ ඇත්තක් වෙලා නේද සුබෝදා? එහෙමයි මෑණියෝ. එදා රුවනුයි එයාගේ අම්මයි මට එහෙම නොකරනං මේ සංසාරේ භයානකකම දන්නේ නැතුව සංසාරේ තවත් දීර්ඝ කරගන්න උත්සාහ කරන අය අතරේ මාත් තව එක මනුස්ස පුලුටක් විතරයි ලොකු මෑණියෝ. එහෙම හිතද්දී මං ඒ දෙන්නට ණය ගෙතී මෑණියනේ. එයාලා නිසා තමයි මං අද මේ විඳින නිරාමිෂ සතුට විඳින්නේ. ලස්සන හිනාවකින් ඒ ටික කියලා ලොකු මෑණියන්ට දන ගහලා වැඳපු සුබෝදා මෑණියෝ බුදුගේ දිහාවට ශාන්ත ගමනින් වැඩියා.